හලෝ හැමෝටම ගුඩ් මෝනිින් මම ඉතින් කාලින් විඩියක් කරඟවා වීඩියෝ දාන්න උන්නෑ පොඩිපොඩි ප්‍රශ්න දන්න දිති හැමටම ප්‍රශ්න තියෙනනේ ඔයාලට කොහොමද හත්ති හොඳ ඉන්නද විඩියෝ බන්න හත්තිය ෂෝට්ටියක් දැම්මම් පොඩියට වීඩියෝ දන්න වෙලාකුන්නෑ අද අප ඇවිත්තින්නේ පුංචි සීපාදේ ඒක තියෙන්නේ පඳුරම පැත්තර වෙන්න මම ලොකේෂන් එක දන්න අපි පන්සල් ඩයිඩින පල්ල හලා ඉදිහොරටවලට දවසර අරගෙන කොහොද තියනකර ලොක්කොරඟවා මං ෆොටෝසලින් දෙක් දින මාර ලස්සන තැන අපි පන්සලින් මේ බලන්නවා පන්සල අපි උඩට ඇවිල්ල ඉන්නේ අපේ මල්ලික්කින්න මගේ තනිට එක්කංආවා ඩෑල්ල එක අපි පල්ල හරෙන ආවදන්න අපින්න ඇතුල්ලට තැන මුරට ඉන්න යාලුවෙක් නතුරින් තමයි ඇතුල්ලන තිය මාරනිස් කළන්ගේ කියන්න වචනෑ මට වායකර සතුර වඩිකමට බලන්න පාරමාව ඉස්සලා වෙන්න අපියන්නේ පුංචි සීපාද විය් පොයින්ටට ලස්ස වරාද මේකටික නමදන්න නොද කවරුහයි වරාවෙන්න දියක් නෑ මාර්ම ලස්සන පේස්සකම දිගට මයින්දේ බුදු පිළිම අයත්තියෙන හරාබියන ඉස්ම ඉස්රටය මාරමාදී අපි නැකල එකතනකට නැවතුන බලන්න කොපල්ලයා මාරමාදී අතර බෝදලය තරඟයි නෑ අපියන් ඉස්රේ තාවුට යන කන්ද පටන් ගත්ත විතරයි අපි එද්දි මේ පන්සල ඇතුළෙදි පාරෙන් එන බුදු පිළිමයක් තියනවර වතුරෙන් වට වෙලා මාර ලස්සන තර මදන උඩටකම බුදු පිළිම සින්න තිය පිටු පාර පෙනට වෙන් උඩකමයි බුදු පිළිම තිය අපටිය තුරක්කාව අපි අවුය විස්සලාට අපිට මඟ පින්නන්න එක වෙල්ල ඉන්න ඔය යන අපිට කලින් බාලහොයි තනිකර ගල් පඩි පෙල් තියෙන්නේ කට්ටිදේ මේ වගේ තැන්ගලනති මේ විනාස කරන්න ඇතුව ගේන කුණුව යනමන දාන්න කට්ටිය දාපු කුණුම කිසි දෙයක් පේන නෑවේ Google මැප් එක දාගෙදී ලොකේෂන් වැරදි මැප් එක තියෙන වැරදි දෙනක අපි හෙම කියලා ගෙදරකට ගිහිලට දකවේ තාමිට 200ක් විතර ගියාම 500ක් විතර තියෙනවා ගිහිල්ලා යන්න කියලා උගට වැරහම බුදුම තියෙනවා බලන්න ඉස්සරහ තියෙන පඩි වෙලා පොඩ්ඩක් වීඩියෝ තින් හිලගෙන ගණන් ගන්නවා නෝමල් තියෙන ෆෝන් එක වීඩියෝ කර
ඒ වගේ තැනකට ආවම විනාශ කරන කොට්ටාසයක් ඉන්නවා. ඒක ගලක් තියෙනවා ඒකේ කටු සටහන් තියලා කියලා තියෙනවා මේ බලන්න. ඔතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. අනේ මල්ලා. ආවම මේ විනාශ කරන උන්ට යන්නම් බැරි ගමන්ද. අම්මේ. ඔන්න අපි ටිකක් ළඟට තියෙන මේදී මෙන්න මෙතනට තමයි අපි යන්න ඕන. මෙතනටත් පේන ලස්සන view එක. ආයි කියන්න වචන නැහැ. මාරම ලස්සනයි. මම උඩටම ගිහලා පෙන්නන්නම්කෝ view එක කොහොමද කියලා. අපිත් එක්කව බලු යන්නේ හරි දාගෙන ඉන්නවා. මෙතන දෙපැත්තකට බෙදෙනවා. අපි මේ පැත්තට ගිහලා බලමු. අපි එද්දි මේ පැත්තෙන් බහිමු පඩිපෙළ තියෙන අර පැත්තේ. අපි පඩිපෙළින් බල. ඒ වගේ හින තනි ගලක් තියෙන්නේ ගලයිනේ දිගේ යන්න දී. ඔන්න එහෙනම් මෙන්න උඩ තියෙන view point එක. අතන තමයි කියන්නේ පුංචි ශීපාදේ view point එක කියලා. අපි එහෙනම් view point එකට ඇවිල්ලා ඉන්නේ. එතනටම ගිහිල්ලා හම්බෙමු. view point එකට ආවා. මෙන්න දැන් බලන්න ඉතින් බලු යාළුවත් ඇවිල්ලා උඩ. අම්මේ. මෙතනට පේන view එක නම් කතා කරලා වැඩක් නැහැ. මම පේනද මම පේන මාරම ගතියයි කියන්න වචන නැහැ. මෙතන තියෙනවා මම හිතන්නේ ශ්‍රී පතුලක්. ඒ ඉන්න තමයි මෙතන පුංචි ශ්‍රීවාද කියන්නේ. අර සපත්තු දාන් ඇවිල්ලා ඉන්නේ. අර කවුසිද්ද වෙයිද දන්නේ නැහැ. යමු අර තියෙන පාර නිකන් ඉන්න බැරි ඉස්සරහ. ඔය මම ශ්‍රී පතුල වෙන්නේ. මෙතනට එන view එක මාරු. මාරම ලස්සනයි වෙල්යාය කඳු. මට ඉස්සරහට වැරදි පාරෙන් මාර ලස්සනයි. ඔන්න ඔයාලට view එක පෙන්නන්නද? ඔන්න ඔක තමයි view එක. මම උඩින් අපි ආව පාර පෙන්නන්න. මෙතන මේ පිට්ටෙන්නක් තියෙනවා. මෙන්න මේ. ඔය පිට්ටෙන්න මෙන්න මෙතන තමයි පන්සලට ආවේ. මේක zoom කරලා පෙන්න. එන්න මෙතන. දී පෙන්නන්නම්කෝ. මාරම ලස්සනයි. ආයේ කොච්චර බලන් ඉඳියත් එපා වෙන්නේ නැහැ. මගේ ෆෝන් එකේ කැමරා ක්වොලිටි මත තිබුණු කියන්න ඕනේ නැහැ. ඒ හින්දා ලොකුවට ලස්සනක් පේන්නේ නැති වෙයි. ඇත්ත වෙලේ පේන ලස්සන අමාරු මේ ෆෝන් එක ගන්න කොහමද? මම ෆෝන් එකක් හරි කැමරාවක් හරි ගන්න ඕන. සල්ලි ප්‍රශ්නේ තමයි එන්නේ. මේ දවස්වල ගණන් හැම දෙයක්ම. අපි ඉක්මනට එකක් ගන්න හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරිද? පල්ලෙහාට බහලා ඇද්දි වීඩියෝ ගන්න. අපි එහෙනම් පල්ලෙහාට සෙට්ටු මර ඉස්සරහම කිව්වර වතුරකට චුබුදු පිළිමයක් තියලා. අපි එතනදී හැම යද්දි තමයි එතනට යන්නේ. කිරින් පාර ගාව තියෙන එක. අපි නම් යද්දි හම්බෙමු.
එයාට බහින්න ගත්තා. අමාරු යාළුවෙක් අපිටත් බඩු යාළුවෙක් සෙට් වුණා. අපේ මාළිට මහන්සි ඉඳලා යන්න. පොඩ්ඩක් නේද අපි හිත පල්ලෙහාට පේන තරම් කන්දක් නෑ උඩ එද්දි. ඒක දැනෙන්නේ නැද්ද මන්දා? මාරම නිස්කලංකයි කියලා වැඩක් නෑ. නිස්කලංක වුණා කමක් නෑ බලන් පඩිපෙළ බහින්න. ඉන්න අපේ බඩු යාළුවෝ කොහොමද? ඒයි මුක්ක. හායි කියන කට්ටියද? යාගේ ලොකු සීන්. අනෝ උඩ පැත්තෙත් කැලේ පල්ල පැත්තෙත් කැලේ මාරම ලස්සනයි. අනිවාර්යෙන් ඔයාලත් එන්න ඇවිල්ලා බලන්න විනාශ නොකර යන්න. මාරම ලස්සනයි මෙතන. මම අර කිව්ව මුලදී වීඩියෝ කිව්වා වගේ දාන්න ලොකේෂන් එක. ලොකේෂන් එක මම නම දාන්නම් මොකද කියලා. පන්සලේ නම දාන්න මොකද ලේසියිනේ. Google Map එකේ තියෙන විදිහට නම් එන්න එපා. ඒ පල්ලෙහාට යමින් ගමන් තමා සිටින්නේ. බලු යාළුවත් ඉස්සර වුණා. අපි එහෙනම් පල්ලෙහාට ගිහලා මං කිව්ව තැනින් සෙට් වෙමු. මන්න අපිට එහෙනම් පල්ලෙහාට ආවා. දැන් අපේ පේනෝනේ පොඩි හිච් රයිඩර් නේ. පොරට බයික් එකේ කොට පාර ගන්න කියලා. අපිට මම පන්සල වෙන නාවත් මෙන්න මෙතන ඉඳන් පන්සලේ ඉන්ට්‍රස් එක තියෙන්නේ. දැන් ඉන්ට්‍රස් වෙලා මම කිව්ව තැන වල මේ යන්න දැන්. අපි එහෙනම් හිතන්ට ගිහිල්ලා හම්බෙමු. හරි එහෙනම් අපි එහෙනම් මේ පන්සලේ යන කුංජි පාරේ ගියා. අපිට පල්ලෙහාට view point එක වෙන්නේ දෙන්නේ. ආර වෙන view point එක. අන්නොත්තන්ට ඉඳලා අපි දැන් view එක බලන්න පල්ලෙහාට. එහෙනම් ඉතින් මහයලා කියන අපි හිතුව තරම් වෙලා ගියේ ඇවිල්ලා යන්න. මාර ලස්සන වෙලා තනිය හරින් ඉන්න ඕනේ මෙතන. ඉතින් ජීවත් වෙන කාලේ ඇවිදින්න. එහෙනම් ඉතින් හැමදාම වෙන වගේ තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න හැමෝටම මුසාරයි. අලුත් වීඩියෝ එක හම්බෙන්න ඉක්මනට එනවා. එහෙනම් කොල්ලෝ